අද අපි සාකච්ඡා කරන්න යන්නේ ව්‍යාපාර පදනම හා පරිසරය. ඒ කියන්නේ පළවෙනි පාඩම යටතේ තියෙන දෙවෙනි අනුමාතෘකාව තමයි අද අපි සාකච්ඡා කරන්න යන්නේ. අ, ව්‍යාපාර විකාශනය හා ප්‍රවණතා. ඒකේ තියෙනවා ඉගෙනුම් පළ 10ක්. පළවෙනි ඉගෙනුම් ඵලය තමයි ස්වයං පෝෂිත අර්ථ ක්‍රමය. ස්වයං පෝෂිත අර්ථ ක්‍රමයේදී තමාට අවශ්‍ය දේ තමා විසින්ම නිෂ්පාදනය කරගන්නා අතර එය ඍජු නිෂ්පාදනය වශයෙන් හඳුන්වයි. ඍජු නිෂ්පාදනය තුළින් පුද්ගල විශේෂීකරණය ඇති වූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් අතිරික්ත නිෂ්පාදනය ඇතිවිය. අතිරික්ත නිෂ්පාදනය නිසා භාණ්ඩ හුවමාරු ඇති වූ අතර එය ව්‍යාපාර විකාශනයේ මුල්ම අවස්ථාවයි. භාණ්ඩ හුවමාරුවේ පැවති දුර්වලතා මගහරවා ගැනීමට හුවමාරු මාධ්‍ය ලෙස විවිධ ද්‍රව්‍ය මුදල් භාවිතයට ගන්නා ලදී. භාණ්ඩ හුවමාරුව සමග වෙනදාම පැනනැගුණේ වෙළඳපොළ උදෙසා නිෂ්පාදනය කිරීම වක්‍ර නිෂ්පාදනය වශයෙන් හඳුන්වයි. දැන් මෙතන දාලා තියෙන සෑම කරුණක්ම එකිනෙකට සම්බන්ධයක් තියෙනවා කියලා මේ කරුණු පැහැදිලි කිරීමෙන් තේරෙනවා. එතකොට රටක මහජනයාට අවශ්‍ය සියලුම දෑ ඔවුන් විසින් සකසාගත් කාල සීමාව තමයි ස්වයංපෝෂිත අර්ථකරණයක් පැවති යුගයේ ලෙස හඳුන්වනු ලබන්නේ. එතකොට ආදිකාලීන මිනිසා තමන්ගේ අවශ්‍යතා සියල්ලම තමන් විසින්ම සපුරා ගැනීම නිසා ස්වයංපෝෂිතව සිටි බව තහවුරු වෙනවා. අතීතයේදී සමස්ත ආර්ථිකයන්ම ස්වයංපෝෂිත කිරීම කරන්න පුළුවන් වුණත් වර්තමානයේදී සමස්ත ආර්ථිකයම ස්වයංපෝෂිත කිරීම අසීරුයි. මොකද මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා දිනෙන් දින වැඩි වෙනවා. හැබැයි ඇතැම් කාර්යයන් සම්බන්ධයෙන් අපිට ස්වයංපෝෂිත වීමේ හැකියාවක් තියෙනවා. මොකද අතීතයේදී සහල් නිෂ්පාදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉතා හොඳ මට්ටමක පැවති බව තහවුරු වෙනවා. ඒ හින්දා සහල් වලින් එළවලු තාම එළවලු නිෂ්පාදනයත් ඉතා හොඳට කරගෙන යනවා. ඒ හින්දා සහල් වලින් එළවලු වලින් පළතුරු වලින් අපිට ස්වයංපෝෂිත වීමේ හැකියාවක් වර්තමානයේදී පවතිනවා. අපි යනවා දෙවනි ඉගෙනුම් ඵලයට ව්‍යාපාර විකාශනයේ අවස්ථා. ව්‍යාපාර ආරම්භයේ සිට මේ දක්වා පැවතගෙන ආකාරය ව්‍යාපාර විකාශනය නම් වේ. එවැනි අවස්ථා හතරක් අපිට දීලා තියෙනවා. පළවෙනි එක තමයි භාණ්ඩ හුවමාරුව. එතකොට භාණ්ඩ හුවමාරුව කියන්නේ මොකක්ද? භාණ්ඩ හුවමාරුවක් කියන්නේ යමෙක් සතු භාණ්ඩයක් වෙනත් අයෙකුට ලබා දී ඔහුගෙන් තමන්ට අවශ්‍ය භාණ්ඩය ලබා ගැනීම. මේක ආර්ථික විද්‍යාවේදී හඳුන්වනවා බාටර් ක්‍රමය කියලා. එතකොට ස්වයංපෝෂිත යුගයේ සිටි ආදිකාලීන මිනිසා තමාට අවශ්‍ය දෑ තමාම නිපදවා ගැනීම හෙවත් ඍජු නිෂ්පාදනය තමයි නිරත වෙලා තියෙන්නේ. එතකොට තමන්ට වඩාත් හොඳින් නිෂ්පාදනය කරන්න පුළුවන් භාණ්ඩයක් පමණක් මේ මිනිසා නිපදවීමට පස්සේ යොමු වෙලා තියෙනවා. ඒක තමයි පුද්ගල විශේෂීකරණයට ලක්වීමක් කියලා හඳුන්වන්නේ. එතකොට විශේෂීකරණය වෙච්ච මිනිසා එක් නිෂ්පාදනයකට සීමා වෙලා තියෙන නිසා අතිරික්ත නිෂ්පාදනයක් බිහි කරලා තියෙනවා. එතකොට අවශ්‍ය අනෙකුත් දෑ ලබා ගැනීමට යාමෙන් තමයි භාණ්ඩ හුවමාරුවක් ඇති වෙලා තියෙන්නේ. ඊට පස්සේ හුවමාරුවක් සිදු වෙන්න අවශ්‍යතා කීපයක් ඉටු වෙන්න ඕන. එක තමයි දෙපාර්ශවයක් හෝ වැඩි පිරිසක් සිටින්න ඕන. දෙක අදාළ පාර්ශව සතුව වටිනා යමක් තිබෙන්න ඕන. තුන අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීමට ඉඩක් තියෙන්න ඕන. හතර අදාළ නිෂ්පාදිත මාරු කර ගැනීමට කැමැත්තක් තියෙන්න ඕන. පස්වෙනි එක අදාළ දෑ පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ඉඩක් තියෙන්න ඕන. ඊට පස්සේ භාණ්ඩ හුවමාරුවට මිනිසා යොමු වීම ව්‍යාපාරවල ආරම්භක අවස්ථාව විදියට සලකනවා. ඒකට හේතුව තමයි වෙනත් පාර්ශවයක් සැකසූ දෑ මිනිසුන් ලබා ගැනීමට යොමු වීම නිසා. වෙළඳාම උදෙසා නිෂ්පාදනය බිහි කිරීමට මිනිසුන් යොමු වෙලා තියෙනවා. ඊට පස්සේ මුදල් භාවිතය. මුදල් කියන්නේ විනිමය මාධ්‍යයක් ලෙස පොදුවේ පිළිගන්නා සියලුම දෑ මුදල් විදියට අපි පිළිගන්නවා. එතකොට පොදුවේ පිළිගත් දෑ යොදාගෙන අතිරික්තයන් අලෙවි කිරීමත් ඕන දෑ ඒ කියන්නේ මතිපාටු දෑ ලබා ගැනීමත් සිදු කිරීම ගනුදෙනු ලෙස සලකනවා. එතකොට මුදල් භාවිතය නිසා ගනුදෙනු සම්බන්ධතාවයකුත් ඇති වෙලා තියෙනවා. එතකොට අපි කඩේකට ගිහිල්ලා භාණ්ඩ මිලදී ගද්දී අතරමැදි මාධ්‍යයක් වශයෙන් මුදල් භාවිතා කරනවා. එතකොට මෙලෙස මිනිසා මුදල් භාවිතයට යොමු වීමට භාණ්ඩ හුවමාරුවේ දුර්වලතා පැවතිලා තියෙනවා. මොනවද ඒවා? එක තමයි අවශ්‍යතා හා උවමනා අතර දීර්ඝ සමපාතයක් නොතිබීම. දෙක නිශ්චිත හුවමාරු අනුපාතයක් නොතිබීම. තුන අවශ්‍යතාවය අනුව බෙදා වෙන් කළ නොහැකි වීම. හතර ගෙන යාම අපහසු වීම. පහ නශ්‍ය වීම හා රැස් කර තබා ගැනීම අසීරු වීම. එතකොට මුදල් භාවිතය සමග ගනුදෙනු පහසු වෙලා හා කාර්යක්ෂම වෙලා තියෙනවා. ඒ හින්දා ව්‍යාපාර ශේෂ්ත්‍රයත් ශීඝ්‍ර වර්ධනයකට ලක් වෙලා තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි කාරණය තමයි කාර්මික විප්ලවය.
ඒ කියන්නේ ශ්‍රමයෙන් කළ දෑ යන්ත්‍ර මගින් සිදු කිරීමට යොමු වීමෙන් සිදු වූ සමස්ත වෙනස් වීම තමයි කාර්මික විප්ලවය කියලා හඳුන්වන්නේ. එතකොට 18 වන සියවසේ යුරෝපයෙන් නැරඹි කාර්මික විප්ලවය ප්‍රධාන ක්ෂේත්‍ර දෙකකට බලපෑම් ඇති කරලා තියෙනවා. පළවෙනි එක තමයි කර්මාන්ත නැත්නම් නිෂ්පාදන ක්ෂේත්‍රයට, දෙක වාණිජ ක්ෂේත්‍රයට. ඊට පස්සේ යනවා හතරවෙනි එක තොරතුරු යුගය. එතකොට තොරතුරක් කියන්නේ මොකද්ද? තොරතුරු යනු තේරුම් ගත හැකි හා ප්‍රයෝජනවල ලෙස සකස් කරන ලද දත්තයන්ය. එතකොට දත්ත කියන්නේ දත්ත යනු ව්‍යාපාරවල එදිනෙදා කටයුතු මගින් රැස් කර ගන්නා මූලික කරුණු. එතකොට දත්තවලට උදාහරණයක් දුන්නොත් ගැනුම්, විකුණුම්, ප්‍රවාහන වියදම් යනාදිය දත්ත විදියට හඳුන්වනවා. එතකොට තොරතුරු වලට උදාහරණ ලාභ, දලලාභය, ශුද්ධ ලාභය, මූල්‍ය ප්‍රකාශන එව්වා එතකොට තොරතුරු විදියට උදාහරණ දෙනවා. එතකොට තොරතුරු මූලික සම්පතක් ලෙස ගෙන ව්‍යාපාර කටයුතු සිදු කිරීමට යොමු වීම තොරතුරු යුගය නැත්නම් දැනුම් ආර්ථිකය නැත්නම් තොරතුරු ආර්ථිකය කියලා හඳුන්වනවා. එතකොට වර්තමානයේ වන විට තොරතුරු යුගය තුළ ව්‍යාපාරවල පහත විශේෂතා ඇති වෙලා තියෙනවා. විශේෂතා දෙකක් තියලා තියෙනවා. එක ව්‍යාපාර සම්පත් අතරට තොරතුරුද ඇතුළත් කිරීම. දෙක තොරතුරු තාක්ෂණය මත ව්‍යාපාර කටයුතු සිදු කිරීම. එම නිසා විද්‍යුත් ව්‍යාපාර බිහි වෙලා ගෝලීයකරණයක් ඇති වෙලා තියෙනවා. අපි යනවා තුන්වෙනි ඉගෙනුම් ඵලයට ඍජු නිෂ්පාදනය හා වක්‍ර නිෂ්පාදනය අතර වෙනස. එතකොට ඍජු නිෂ්පාදනය යනු තමන්ට අවශ්‍ය දෑ තමා විසින්ම නිෂ්පාදනය කර ගැනීමයි. වක්‍ර නිෂ්පාදනය යනු හුවමාරුව හෙවත් වෙළඳපොළ දෙසා නිෂ්පාදනය කිරීමයි. ඍජු නිෂ්පාදනයේදී නිෂ්පාදන අතිරික්තයක් ඇති නොවුණු අතර වක්‍ර නිෂ්පාදනයේදී නිෂ්පාදන අතිරික්තයක් දැකිය හැක. මිනිසා ඍජු නිෂ්පාදනයෙන් වක්‍ර නිෂ්පාදනයට යොමු වීමට බලපෑ හේතු හතරයි. එක පුද්ගල විශේෂීකරණයක් ඇතිවීම. එතකොට දෙක අතිරික්ත නිෂ්පාදිත බිහිවීම, තුන භාණ්ඩ හුවමාරුවක් ඇතිවීම, හතර වෙළඳාමක් ඇතිවීම. අපි යනවා හතරවෙනි ඉගෙනුම් ඵලයට මුදලේ විකාශනය. එතකොට මුදලක් කියන්නේ විනිමය මාධ්‍යයක් වශයෙන් පොදුවේ පිළිගන්නා ඕනෑම දෙයක් මුදල් වශයෙන් හඳුන්වයි. එතකොට මුදලේ විකාශන යුගයන් හයක් තියෙනවා. පළවෙනි යුගය තමයි ද්‍රව්‍ය භාවිතය. ඒ කියන්නේ අතීතයේදී භාණ්ඩ හා සේවා හුවමාරු සඳහා අතරමැදි මාධ්‍යයක් වශයෙන් විවිධ ද්‍රව්‍ය භාවිතා කරලා තියෙනවා. උදාහරණ විදියට මම රූප සටහන් එක්කම දීලා තියෙනවා. 1 සිප්පි කටු, 2 දුම්කල, 3 ඇද්දක්. දත් තමා භාවිතා කරලා තියෙන්නේ. මට ඇද්දත් වල පින්තූරයක් හොයාගන්න බැරි වුණා. හැබැයි ඇද්දලක පින්තූරයක් දාලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි යුගය තමයි ලෝහ වර්ග භාවිතය. ඒ කියන්නේ අතරමැදි මාධ්‍ය විදියට විවිධ ලෝහ වර්ග භාවිතා කරලා තියෙනවා. උදාහරණ රන් දීලා තියෙනවා, රිදී දීලා තියෙනවා. තුන්වෙනි යුගය තමයි ලෝහ කාසි හා මුදල් භාවිතය. ඒ කියන්නේ විවිධ ප්‍රමාණ වලින් යුක්ත ලෝහ කැබැලිවල මුහුණත යම් වගයක් සඳහන් කරන ලදී. පසු කාලීන වැදියෝ අච්චු කාසිවල පදනම වෙයයි. ඒ කියන්නේ අපි දැන් භාවිතා කරන සිල්ලර කාසිවල පදනම වෙලා තියෙන්නේ මේ ලෝහ කාසි හා මුදල් වල අච්චු පදනම තමයි වෙලා තියෙන්නේ. ඊට පස්සේ හතරවෙනි එක තමයි කාසි හා නෝට්ටු භාවිතය. ඒ කියන්නේ වටිනා ලෝහ මුදල් භාවිතයට ගැනීමේ අපහසුතාවයට. ඒ කියන්නේ මේ වගේ භාවිතයට ගැනීමේ අපහසුතාවයට පිළියමක් ලෙස තමයි නෝට්ටු මුදල් භාවිතයට අරන් තියෙන්නේ. ඒවා රජයේ බලයලත් අධිකාරියක් විසින් නිකුත් කරනවා. එතකොට ශ්‍රී ලංකාවේ භාවිතා කරනවා රුපියල්, මහා බ්‍රිතාන්‍යයේ භාවිතා කරනවා පවුම්, ඇමරික එක්සත් ජනපදයේ භාවිතා කරනවා ඩොලර්, යුරෝපා සංගමයේ රටවල් වල භාවිතා කරනවා යුරෝ. ඒ කියන්නේ එක එක රටවල් වල මධ්‍යම බැංකුව විසින් තමයි මෙව්වා ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ යනවා පස්වෙනි අ, කාරණය බැංකු මුදල් භාවිතය. ඒ කියන්නේ වාණිජ බැංකුවල ජංගම කිනුම් ආශ්‍රිත චෙක්පත් භාවිතය තමයි බැංකු මුදල් භාවිතය කියලා කියන්නේ. මේ දාලා තියෙන ලස්සන චෙක්පතක ෆොටෝ එක. ඊට පස්සේ 6 වෙනි යුගයට යනවා. ඒ කියන්නේ විද්‍යුත් මුදල් භාවිතය. ඒ කියන්නේ තොරතුරු තාක්ෂණය හා ඩිජිටල් තාක්ෂණයේ දියුණුව සමග හඳුන්වා දුන් පරිගණක ජාලයක් මගින් ගනුදෙනු සිදුවන ක්‍රමයක්. උදාහරණ විදියට දාලා තියෙනවා ණයපත්, ක්‍රෙඩිට් කාඩ්, ආහාරපත්, ඩෙබිට් කාඩ්, පෙරගෙවුම්පත්, ප්‍රෙපයාඩ් කාඩ්, ශුද්‍රපත්, මයික්‍රෝ කාඩ්. එතකොට අපි දැන් වර්තමානයේ ඉන්නේ විද්‍යුත් මුදල් භාවිතය යන යුගයේ. ඊට පස්සේ යනවා අපි පස්වෙනි ඉගෙනුම් ඵලයට වෙළඳාමේ අතීත ස්වරූපය සහ වර්තමාන ස්වරූපය. එතකොට භාණ්ඩ හුවමාරුව මත සීමිත වෙළඳපොළ තමයි අතීත වෙළඳාම ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. හැබැයි වර්තමාන වෙළඳාම මුදල් භාවිතය මත පුළුල් වෙළඳපොළ ක්‍රියාත්මක වෙනවා. මම මේ දෙක අතර වෙනස්කම් දීලා තියෙනවා.
අතීත වෙළඳාම භාණ්ඩ හුවමාරුව මත පදනම් වෙනවා. වර්තමාන වෙළඳාම මුදල් මත ගනුදෙනු සිදු වෙනවා. අතීත වෙළඳාම සීමිත වෙළඳපළක් තුල පවතිනවා. වර්තමාන වෙළඳාම පුළුල් වෙළඳපළක් තුල පවතිනවා. අතීත වෙළඳාම වෙළඳපොළ ස්ථාන ලෙස ක්‍රියාත්මක වෙනවා. වර්තමාන වෙළඳාම වෙළඳපොළ ස්ථාන මෙන්ම වෙළඳපොළ අවකාශ ලෙසද ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ යනවා අපි 6 වෙනි ඉගෙනුම් ඵලය වාණිජ්‍ය සහ වෙළඳාම අතර වෙනස. වෙළඳාම සහ උපකාරක සේවාවල එකතුව වාණිජ්‍ය ලෙස හඳුන්වයි. එතකොට වාණිජ්‍ය සමීකරණය දීලා තියෙනවා. වාණිජ්‍ය සමානයි වෙළඳාම ධන උපකාරක සේවා. එතකොට වෙළඳාමක් කියන්නේ මොකක්ද? වෙළඳාමක් කියන්නේ විකුණුම්කරුවන් හා ගැනුම්කරුවන් අතර කිසියම් ප්‍රතිෂ්ඨාවක් මත, ඒ කියන්නේ කිසියම් වටිනාකමක් මත භාණ්ඩ හා සේවාවල අයිතිය මාරු කර ගැනීමේ ක්‍රියාවලියට. එතකොට විකුණුම්කරු නැත්තම් නිෂ්පාදකයාට හිමි වී තිබෙන නිෂ්පාදිත අවශ්‍ය පාර්ශවයන්ට පවරා දීමේ ක්‍රියාවලිය වෙළඳාම ලෙස සරලව අදහස් කරනවා. එතකොට විකිණීම, මිලදී ගැනීම, ඇසිරීම, වර්ග කිරීම, මිල කිරීම ආදී විවිධ ව්‍යාපාර කටයුතු වෙළඳාම යටතට අයත් වෙනවා. වෙළඳාම පවත්වාගෙන යාමට උපකාරක සේවා අවශ්‍ය වෙනවා. ඒ දෙකම ඉටුවීමෙන් තමයි වාණිජ්‍ය ගොඩනැගිලා තියෙන්නේ. ඊට පස්සේ යනවා අපි 7 වෙනි ඉගෙනුම් ඵලය. 7 වෙනි ඉගෙනුම් ඵලය තමයි වෙළඳාම සඳහා පවතින උපකාරක සේවා. මම මෙතන chart එකක් දීලා තියෙනවා. වෙළඳාම වාණිජ්‍යයේ සමීකරණය අපි කලින් දැම්මා. වාණිජ්‍යයේ සමීකරණය තමයි වාණිජ්‍ය සමානයි වෙළඳාම ධන උපකාරක සේවා. එතකොට වාණිජ්‍ය කොටස් දෙකයි වෙළඳාම හා උපකාරක සේවා. එතකොට වෙළඳාම ක්‍රියාත්මක වන ක්ෂේත්‍රය අනුව කොටස් දෙකකට බෙදලා තියෙනවා. දේශීය වෙළඳාම සහ විදේශීය වෙළඳාම කියලා. දේශීය වෙළඳාම කියන්නේ රටක් තුල ක්‍රියාත්මක වෙළඳ ගනුදෙනු වල එකතුවයි. ඒක දේශීය වෙළඳාම සිදු කරන අරමුණ අනුව වර්ග දෙකකට බෙදෙනවා. එක තමයි එකක් සිල්ලර වෙළඳාම. ඒ කියන්නේ අවසන් පරිභෝජන අරමුණේ විකිණීම හෝ මිලදී ගැනීමයි. ඊට පස්සේ තොග වෙළඳාම කියන්නේ නැවත විකිණීමේ අරමුණෙන් මිලට ගැනීම හෝ විකිණීම තමයි තොග වෙළඳාම කියලා කියන්නේ. ඊට පස්සේ අ, විදේශීය වෙළඳාම. විදේශීය වෙළඳාම කියන්නේ රටකින් බැහැරව වෙනත් රටවල් සමග සිදු කරන වෙළඳ ගනුදෙනු තමයි විදේශීය වෙළඳාම කියන්නේ. ඒකේ ප්‍රධාන ප්‍රභේද දෙකක් දීලා තියෙනවා. ආනයන ආනයන වෙළඳාම. ආනයන හෙවත් ආයාත වෙළඳාම කියලා කියනවා. ඒ කියන්නේ රටට විදේශ විනිමය වැය වන ජාත්‍යන්තර ගනුදෙනු සිදු කිරීම තමයි ආනයන වෙළඳාම කියන්නේ. ඊට පස්සේ අපනයන වෙළඳාම නැත්නම් ඒකට නිර්යාත වෙළඳාමත් කියනවා. ඒ කියන්නේ රටේ ඇති භාණ්ඩ හා සේවා සැපයීමෙන් විදේශ විනිමය උපයා ගැනීම තමයි අපනයන වෙළඳාම කියන්නේ. ඒක මේ ප්‍රභේද දෙක ක්‍රියාත්මක වන තත්ත්වයන් දෙකක් මම එහා පැත්තේ පිටුවේ දීලා තියෙනවා. මේ තියෙන්නේ ආනයන හා අපනයන වෙළඳාම ක්‍රියාත්මක වන තත්ත්වයන් දෙකකි. එක අන්තරාල වෙළඳාම. ඒ කියන්නේ ආනයන කරන භාණ්ඩ වරායේම තබාගෙන වෙනස් කර හෝ නොකර යලි අපනයනය කිරීමයි. ඒ කියන්නේ ආනයනය කරන භාණ්ඩ රට තුලට ගෙනෙන්නේ නැහැ. වරායේ තබාගෙන තමයි වෙනස් කරලා හරි වෙනස් නොකර හරි යලි අපනයනය කරන්නේ. ඊට පස්සේ ප්‍රති අපනයන වෙළඳාම. ඒ කියන්නේ ආනයන ද්‍රව්‍ය රට තුලට ගෙනීමෙන් පසුව යලි අපනයනය කිරීම. ඒ කියන්නේ ආනයනය කරන භාණ්ඩ රට ඇතුළට ගෙනල්ලා වෙනස් කරනවා හරි නොකර හරි තමයි ආයෙ යලි අපනයනය කරන්නේ. මේකට උදාහරණයක් දුන්නොත් දැන් රෙදි පිළිවෙළඳාමේදී ආනයන ද්‍රව්‍ය රට ඇතුළට ගෙනල්ලා ඒක නම් වෙනස් කරලා තමයි නිමි ද්‍රව්‍යයක් බවට පත් කරලා යලි අපනයනය කරන්නේ. ඊට පස්සේ තියෙනවා උපකාරක සේවා. උපකාරක සේවා යටතේ කොටස් කීපයක් දාලා තියෙනවා. එක බැංකු කටයුතු. ඒ කියන්නේ වෙළඳාමට අවශ්‍ය මුදල් තැන්පත් කිරීම, ණය දීම, චෙක්පත් ලබා දීම යන ආදී කාර්යයන් බැංකු මගින් ඉටු කර දීමයි. දෙක ප්‍රවාහන කටයුතු. ඒ කියන්නේ පවතින දෑ අවශ්‍ය ස්ථාන වෙත ගෙන යාම හා සම්බන්ධ ක්‍රියාවලිය තමයි ප්‍රවාහන කටයුතු කියන්නේ. ඊට පස්සේ 3 රක්ෂණ කටයුතු. ඒ කියන්නේ වෙළඳ කටයුතු පවත්වාගෙන යාමේදී සිදුවන අවදානම් ආවරණය කිරීම. නැත්තම් මූල්‍ය රැකවරණ සලසා ගැනීමට තමයි රක්ෂණය කියන්නේ. ඊට පස්සේ sannivedana කටයුතු. ඒ කියන්නේ විවිධ පාර්ශවයන් අතර තොරතුරු හුවමාරු කර ගැනීම හා සම්බන්ධ ක්‍රියාවලියට තමයි sannivedanaya කියලා කියන්නේ. ඊපස්සේ ගබඩාකරණය කියන්නේ භාණ්ඩ අලෙවිකරණය තෙක් සුරක්ෂිතව තබා ගැනීමේ ක්‍රියාවලියට තමයි ගබඩාකරණය කියලා කියන්නේ. රයිට්. ඊට පස්සේ ශ්‍රී ලංකා යටිතල පහසුකම් ගැන කතා කරනවා. යටිතල පහසුකම් කියලා කියන්නේ කර්මාන්ත පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම හා සම්බන්ධතා ගොඩනැගීමට. එතකොට ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් 7ක් ක්‍රියාත්මක වෙනවා මේ වෙනකොට. 1 සුදුසු බිම්මිටකට සැපයීම, 2 ගොඩනැගිලි ඉදිකර දීම, 3 ප්‍රවාහන පහසුකම් සැපයීම, 4 sannivedana පහසුකම් සැපයීම, 5 ජල පහසුකම් සැපයීම, 6 බල ශක්තිය සැපයීම, 7 කැලි ගසල ඉවත් කර දීම.
එච්චරයි. එතකොට අපි යනවා 8 වෙනි ඉගෙනුම් ඵලයට විද්‍යුත් වාණිජ්‍ය. එතකොට අන්තර්ජාලය හරහා මිලදී ගැනීමේ හා විකිණීමේ කටයුතු සිදු කිරීම විද්‍යුත් වාණිජ්‍ය ලෙස හඳුන්වයි. ව්‍යාපාරවලට අදාළ සියලුම කාර්යයන් අන්තර්ජාලය හරහා සිදු කිරීම විද්‍යුත් ව්‍යාපාර ලෙස හඳුන්වයි. මේකේ වැඩි විස්තරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ දෙක තමයි වැදගත් වෙන්නේ. ඊට පස්සේ යනවා 9 වෙනි ඉගෙනුම් ඵලය විද්‍යුත් වාණිජ්‍ය වර්තමානයේ ප්‍රචලිත වීමට හේතු. ඒ කියන්නේ විද්‍යුත් වාණිජ්‍ය මගින් අත්වන ප්‍රතිලාභ හා ඒ සඳහා වන පසුබිම් සාධක යහපත් වෙන හින්දා විද්‍යුත් වාණිජ්‍ය, විද්‍යුත් වෙළඳාම, විද්‍යුත් ව්‍යාපාර. ව්‍යාපාරිකයන් අතර මෙන්ම මහජනයා අතරත් ජනප්‍රිය වෙලා තියෙනවා. ඒකට හේතු කීපයක් මම දාලා තියෙනවා. ව්‍යාපාර කටයුතු වේගවත් වීම, ලියකියවිලි වලින් තොරව ව්‍යාපාර කටයුතු කරගෙන යාමට හැකිවීම, මෙහෙයුම් පිරිවැය හා තොග පිරිවැය අඩුවීම, ගෝලීය වෙළඳපොළ අවකාශයක් බිහිවීම, ගනුදෙනුකරුවන්ගේ කාලය හා ශ්‍රමය ඉතිරිවීම, පරිගණක සාක්ෂරතාවය වැඩිවීම, යටිතල පහසුකම් වර්ධනය වීම, තොරතුරු දැනගැනීමේ ඉඩකඩ පුළුල් වීම. අන්තිම ඉගෙනුම් ඵලය ව්‍යාපාර ලෝකයේ වර්තමාන ප්‍රවණතා. එතකොට වර්තමාන තොරතුරු තාක්ෂණයේ දියුණුවත් සමග ව්‍යාපාර ක්ෂේත්‍රයේ සිදුවී ඇති ප්‍රවණතා කිහිපයක් දීලා තියෙනවා. විද්‍යුත් ව්‍යාපාර බිහිවීම, විද්‍යුත් මුදල් භාවිතයට යොමු වීම, පරිසරය පිළිබඳව සැලකිලිමත් වීම, ව්‍යාපාර සමාජ වගකීම් පිළිබඳව සැලකිලිමත් වීම, ව්‍යාපාර ආචාර ධර්ම කෙරෙහි නැඹුරු වීම සහ ගෝලීයකරණය ව්‍යාප්ත වීම. එතකොට මේ ගෝලීයකරණය කියන්නේ මොකක්ද? ගෝලීයකරණය යනු විදේශ වෙළඳාම, මූල්‍ය වෙළඳපොළ, ප්‍රවාහනය, sannivedana යනාදී කටයුතු මගින් රටවල් ලෝක ආර්ථිකය හා ඒකාබද්ධ වීමත්, ආර්ථිකය වඩාත් විවෘත වීම හා දැඩි අන්තර්රැඳියාවට ලක්වීමේ ක්‍රියාවලිය තමයි ගෝලීයකරණය කියලා කියන්නේ. එතකොට ගෝලීයකරණයේ මූලිකාංග 4ක් මම දාලා තියෙනවා. එක නව උපකරණ බිහිවීම. ඒ කියන්නේ තොරතුරු sannivedana තාක්ෂණ මෙවලම් වැනි දෑ බිහි වෙන එකට. දෙක නව වෙළඳපොළවල් බිහිවීම. ඒ කියන්නේ පැය 24 පුරා ක්‍රියාත්මක වන එනම් දවස් 365ම කටයුතු කරන වෙළඳපොළවල් බිහි වෙන එකට තමයි නව වෙළඳපොළවල් බිහිවීම කියන්නේ. ඊට පස්සේ නව නීති රීති බිහිවීම. ඒ කියන්නේ ජාත්‍යන්තර වශයෙන් බලපැවැත්වෙන නීති රීති ක්‍රියාත්මක වෙන එකට. හතර ලෝක සංවිධාන ගොඩනැගීම. ලෝක සංවිධාන කියන්නේ WTO. ලෝක වෙළඳ සංවිධානය නැත්නම් IMF ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ වගේ ආයතන පිහිටුවා ගන්න එකට. ඊට අමතරව මම දාලා තියෙනවා ගෝලීයකරණයෙන් අත්වන වාසි. ඍජු විදේශ ආයෝජන ගලා එනවා. ගෝලීය වෙළඳපොළක් හිමි වෙනවා. දියුණු තාක්ෂණය ලබා ගන්න පුළුවන්. ජාත්‍යන්තර සහයෝගය වර්ධනය වෙනවා. දිලිතුකම වළක්වා ගන්න පුළුවන්. ඊට පස්සේ ගෝලීයකරණයේ අහිතකර ප්‍රතිවිපාකක් දීලා තියෙනවා. අනිසි තරංකාරීත්වයක් ඇතිවීම, දේශීය කුඩා ව්‍යාපාර පිදවැටීම, ජාතික සම්පත් විජාතිකයන් සතු වීම, අන්තර් රැඳියාවට ලක්වීම සහ ජාත්‍යන්තර බලපෑම් වලට ලක්වීම. එතකොට දෙවැනි අනුමාතෘකාව පළවෙනි පාඩමේ දෙවැනි අනුමාතෘකාව යටතේ මෙච්චරයි අද සාකච්ඡා කරන්න තියෙන්නේ. එහෙනම් හැමෝටම thank you.